මෙන්න මේ නිවිති කොළ ටික දාලා රසම රස රයිස් එකක් හදමුද? මේක නම් බබා පොඩ්ඩක්වත් ඉතුරු කරන්නේ නැතුව අනිවාර්යයෙන්ම කනවා. ඉතින් මෙන්න මේ දේවල් ටික තමයි ඕනේ. හැබැයි මෙතනදී චිකන් වෙනුවට ඔයාලට ඉස්සෝ ගන්න පුළුවන්, මාළු ගන්න පුළුවන්. ඒ වගේම තමයි කැරට් වෙනුවට ඔයාලට බීට්රූට් වගේ දෙයක් ගන්නත් පුළුවන්. හැබැයි මේ දෙකම ගන්න නැතුව නිවිති වලින් විතරක් හදන්නත් පුළුවන්. මාරම රසයි මේක. ඉතින් මෙතනදී මම මොසරෙලා චීස්, ෆ්‍රෙෂ් මිල්ක් කරගන්නවා. ඉතින් මේ දේවල් ටික තමයි ඕනේ. මෙතනදී ඔයා තෝරගන්න හාල් වර්ගේ නම් වෙන්න ඕනේ ටිකක් අර එකට ඇලෙන වගේ හාල් වර්ගයක් තමයි ඔයා තෝරගන්න ඕනේ බත් වර්ගයක්. මම අරගත්තේ මෙන්න මේ සුදුරු සම්බයික. ඉතින් ඔන්න පෑන් එකක් ලිපේ තියලා බටර් ටිකක් දාලා ඒකෙන් අපි මුලින්ම රතලෝණු ටික ටෙම්පරාදු කරගන්න ඕනේ. ඊට පස්සේ මම මේ පෙන්නන විදිහට කෑම එක පිළිවෙලට හදාගෙන යන්න තියෙන්නේ. ඉතින් මේක බබා මාර මාසාවෙන් කනවා පොඩ්ඩක්වත් ඉතුරු කරන්නේ නැහැ. ඒ වගේම තමයි මේක ගොඩක් පෝෂණයේ තියෙන කෑම එකක්. ඉතින් හැබැයි කියන්න ඕනේ මේකට වැඩි එළවලු ಜಾති මික්ස් කරගන්න එපා. පුළුවන් නම් නිවිති විතරක්ම දාලා හදනවා නම් ගොඩක් හොඳයි. හැබැයි නිවිති රහ පොඩ්ඩක්වත් එන්නේ නැහැ. අපි මේකට එකතු කරගන්න මස්, ඉස්සෝ, මාළු ඒකේ රහ තමයි ගොඩක්ම එන්නේ. ඉතින් ඔයාලට මුලින්ම ඉස්සෝ දාලා හදලා දෙන්න පුළුවන්. ඊට පස්සේ චිකන් මේ වගේ රස වෙනස් කර කර බබාට හදලා දෙන්න පුළුවන්. ඉතින් හරිම රසයි. මේ ටික ඔක්කොම අපි හදාගත්තට පස්සේ කිරි ටිකක් එකතු කරලා මම මේක හොඳට බ්ලෙන්ඩ් කරලා අරගන්නවා මේ වගේ පේස්ට් එකක් එන්න. ඔයාලට මතක නම් මම මේ විදිහටම පැස්ටා එකකුත් හැදුවා. ඉතින් මේ පැස්ටා එක හැදුවාට පස්සේ තමයි මට හිතුනේ පැස්ටා වෙනුවට මට බතුත් එකතු කරන්න පුළුවන් කියලා. ඉතින් මම නිකන් හදලා දුන්නේ බබාට. බබා මාර මාසාවෙන් කෑවා ඉතින්. ඔන්න ඒ හින්දාම තමයි ඔයාලත් එක්ක මේක මම ෂෙයා කරගන්නේ. ඉතින් මේ විදිහට ඔයාලට මොසරෙලා චීස් එකතු කරගන්න පුළුවන්. මොසරෙලා චීස් නැත්නම් ඔයාලට චීස් වෙජ් එකක් එකතු කරගන්නත් පුළුවන්. හැබැයි ඉතින් අනිවාර්යෙන් චීස් දාන්න ඕනේ. චීස් රසත් එක්ක තමයි මේකට අමුතුම රසක් එන්නේ. ඉතින් ඒ වගේම තමයි වගේ බබා අවුරුද්දට අඩු නම් ඔන්න ඔයාලට ෆ්‍රෙෂ් මිල්ක් වෙනුවට පොල් කිරි පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔන්න මෙන්න මේ විදිහට තමයි කෑම එක හැදුවම තියෙන්නේ. බබා මාර මාසාවෙන් කනවා. ඒ වගේම තමයි ඔන්න ඔයාගේ පැටියට තනියම කෑම කවා ගන්න හුරු කරගන්න ඕන මේක හොඳ ඔප්ෂන් එකක්. මොකද අර බත් ඔක්කොම එකට ඇලිලා වගේ තියෙන හින්දා බබා වැඩියම මෙස් කරගන්න නැතුව පිළිවෙලට කනවා. හරි. ඉතින් මම හිතනවා ඔයාලා හදලා බලලා කියන්නකෝ කොහොමද රස කියලා. අපේ චූටි දෝනි නම් පොඩ්ඩක්වත් ඉතුරු කරන්නේ නැතුව කන කෑම එකක් තමයි මේක. ඉතින් ඔන්න පේනවනේ අද කෑම එක ඔක්කොම කාලා තියෙන. ඉතින් මම ටිකක් වැඩිපුර හදා ගන්නවා. වැඩිපුර හදා ගන්න ටික ඔයාලට පුළුවන් දවස් දෙකක් ෆ්‍රිජ් එකේ දාලා තියාගන්න. ඉතින් මම දවස් දෙකක් තුනක් අතර කාලයක් ෆ්‍රිජ් එකේ දාලා තියාගෙන බබාට රත් කරලා දෙනවා. එයා කන වෙලාවට ඉතින් ඔන්න මේ විදිහට තමයි නිවිදි රයිස් එක හදාගන්නේ. ඉතින් ඒක හරිම රසයි, හරිම ලේසි. ෆ්ලේවර්ස් වෙනස් කර කර හදන්න පුළුවන්. ඉතින් හදලා බලලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාගේ චූටි පැටියත් ආසාවෙන් කෑවද කියලා.